යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවස ආශිර්වාදමත්ම දවසක් වේවා. දේ වචනේ කියලා එවිට ඔහු හරි සිහි කල්පනාවට පැමිණ මාගේ පියාගේ කුලී කාර්යයන් එපමණ දෙනකොට ඕනෑ පමණටත් වඩා කැම තිබේ. එහෙත් මම මෙහි සාගින්නේ නසිමි කියලා ශුද්ධ ලූක් 15:17 අපිට ඒ ආකාරයෙන් පවසනවා. දේ වචනේ ඉතා අලංකාරමත් කතාවක් තිබෙනවා. තරුණයෙකුට ඔහුගේ ජීවිතය තුළ වැරදි තීරණයක් ගත්තාම ඒ තීරණය පසුපස එයාට සිදුවුණේ කුමක්ද කියන එක ගැන ඒ කතාවේ කියනවා. එයා තමාගේ පියාට අකීකරු වෙලා තමාට ඕන දේ පියාගෙන් බලෙන් ලබාගෙන එයාගේ ජීවිතය භුක්ති විඳින්න ඕනේ කියලා වෙනත් රටකට ගොස් ඒ ආකාරයෙන් එයාගේ ජීවිතය ගත කරනවා. හැබැයි එයාට සියලු දේ නැති වෙනකොට එයා හිතුවේ එයාගේ තීරණය අනුව එයාට හොඳ ජීවිතයක් හම්බෙයි කියලා. හැබැයි එයාගේ ජීවිතය තුළ ඒ තීරණය වැරදි කියලා තේරුම් ගියාම එයා අවසානයේ සිටියේ ඌරන් සමග. ඌරන්ගේ කෑම කකා ඒ ස්ථානයක සිටි. එයාට ඒ ස්ථානයේදී හරි සිහිය එනවා මගේ පියාගේ ගෙදර මීට වඩා ඉන්න තිබුණා කියලා, හොඳින් ඉන්න පුළුවන්කම තිබුණා කියලා. ඒ ආකාරයෙන්ම අපේ ජීවිතවල අපි තීරණ ගන්නකොට අපි වැරදි තීරණයක් ගත්තොත් ඒකේ ප්‍රතිඵලයක් නරක ප්‍රතිඵලයක් බවට පත් වෙනවා. අපි ගන්න පොඩි තීරණ ගැන බව අපි ඉතාම සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මොකද ඔබේ හෙට දවස තීරණය කරන්නේ ඔබ ගන්න ඒ කුඩා තීරණය මත. ඔබේ ජීවිතය තුළ ඔබ ගත්තා වූ ඒ වැරදි තීරණ නිසා කෙතරම් කැඩී බිඳී තිබුණත් ඒවා නැවත ඔබේ ජීවිතය තුළ හදා දෙන්නට දෙවියන් වහන්සේට පුළුවන්. ඔබ නැවත දෙවියන් වහන්සේ වෙතට ආවොත් දෙවියන් වහන්සේ සූදානමින් සිටිනවා ඒවා නිවැරදි කර ඔබව පිළිගන්න. එසේනම් නාස්තිකාර පුතා තමන්ගේ තීරණ නිසා ජීවිතය විනාශ කරගත්තත් ඔහුගේ කතාව එතනින් ඉවරුනේ නැහැ. ඔහුට අලුත් ජීවිතයක්, අලුත් ආරම්භයක් ලැබුණා නැවත පියාණන් වෙතට ගියපු නිසා. එසේනම් ඔබගේ ඒ ජීවිතයත් ඒ තීරණයත් සමග විනාශ වෙන්නට ඉඩ නොදී නැවත දෙවියන් වහන්සේ වෙතට එන්න. දෙවියන් වහන්සේ ඔබට උදව් කරાવી අලුත් ජීවිතයකට පය තබන්න. අපි යාඥා කරමු. ස්වාමිනේ, මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් යමෙක් මේ වචනය අසා සිටිනවාද, ඔවුන්ගේ ජීවිතය තුළ ගත් වැරදි තීරණ නිසා පසුපට වෙලා ඉන්නවාද, අලුත් ජීවිතයකට ආරම්භයක් ඔවුන්ට අද දවසේ දෙන්න කියලා මම යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අද දවස ඔබට ජයග්‍රාහීම දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඔබ අපේ YouTube channel එක subscribe කර නැත්නම් ඒක subscribe කර මේ දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩය අනිත් අයට අසන ලෙස share කරන්න කියලා ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට යේසු පේටයි.